සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන අද දිනය 2026 ජනවාරි 13 වෙනිදා 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ටයි මේ විශේෂ දැනුම් දීම. පසුගිය 2025 වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2026 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පළමු වටේ අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන ජනවාරි 25 වෙනිදා දක්වා පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අදාළ අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එන ඔබට පැහැදිලි මේ නිවේදන කරුණ 2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් ඇයදුම් කර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය වන අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙනවා. එම ක්‍රියාවලිය ජනවාරි 25 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනු ඇති. එහිදී මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන්ම අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට වෙබ් අඩවිය ඔස්සේ ඔබ සිදු කළ යුතුයි. අපි දැන් බලමු මේ වෙබ් අඩවිය මොකක්ද කියලා. මේ මොහොතේ මාර්ග සිටින්නේ g6application.my.go.lk කියන වෙබ් අඩවියේ. මේ වෙබ් අඩවිය හරහා තමයි ඔබ පාසල් අයදුම් කළේ. ඒ වගේමයි අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීම කළ හැක්කේ. ඔබට මේ වෙබ් අඩවිය හරහා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ධාරීන්ට 6 ශ්‍රේණියට සිසුන් ලබා 6 ශ්‍රේණියට පාසල් ලබා දීමේ මාර්ගගත වැඩසටහන යනුවෙන් මෙහි දක්වා තිබෙනවා. ඒ අනුව ලැබී ඇති පාසල් පරීක්ෂා කිරීම ඔබ මේ වන විට කරගෙන ඇද්දී මෙන්න මෙතනින් ඔබට ඒ කාර්යය කරගත හැකිව තිබෙනවා. අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීම සඳහා ඔබ මෙන්න මේ අවස්ථාවේ තියෙන ක්ලික් එකන අයිකන් එක ප්‍රෙස් කර යුතුයි. ඔබට දැනට ලැබී ඇති පාසලට ඇතුළත් වීමට නොහැකි යම් දුෂ්කරතාවයක් වේ නම් පාසල වෙනස් කර ගැනීම සඳහා අභ්‍යර්ථනා ඉදිරිපත් කිරීමට පිවිසෙන්න. එසේනම් ඔබ ඊට පෙර පාසලක් අයදුම් කරලා ඔබට තේරී ඇති පාසලට ඔබට ඇතුළත් වීම නොහැකි යම් හේතුවක් පවතින නම් ඔබට පුළුවන් අභ්‍යර්ථනා කරන්න. මෙන්න මේ ක්ලික් කියන අවස්ථාව තෝරලා දීලා ඔබට පුළුවන් මේ සඳහා ඉදිරියට ප්‍රවේශ වෙන්න. එහිදී 2025 වසරින් දක්වා තිබෙන වර්ෂය ඉන් අනතුරුව ඔබට අදාළ වන දරුවගේ ඉන්ඩෙක්ස් නම් එක විභාග අංක ඇතුළත් කරමින් සර්ච් අවස්ථාව තෝරලා දීලා ඔබට අවස්ථාව තිබෙනවා අදාළ පාසල් තෝරා දෙන්න ඔබට යාමට අවශ්‍ය අනෙකුත් පාසල්. එසේනම් මත බලන්න මේ සම්පූර්ණ ක්‍රියාවලිය මේ වෙබ් හරහා ඔබ සිදු කර යුතුයි. ඒ සම්බන්ධව පියරින් පියර අදාළ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවැරදි තොරතුරු ලබා දී ඔබේ අභ්‍යර්ථනා ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න. ඔබට මේ වෙබ් අඩවියට පහසුවෙන් ප්‍රවේශයක් හැකි පරිදි ඔබ මේ දකින වෙබ් අඩවියේ ලිපිනය ඔබ මේ නරඹන වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබෙනවා. ඔබට පහසුවෙන් මේ පරිශීලනය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැති. එසේනම් මේ නිවේදනයේ සඳහන් කරුණ ඔබට වගේම තවත් අයෙකුට අනිවාර්යයෙන්ම වැදගත් වේ හැකි. ඒ නිසා අපි මේ වීඩියෝව ඔවුන් වෙතත් ෂෙයා කරමු.